අපි එදිනෙදා ජීවිතේ කතා කරනකොට එන්ඩකෝ කණ්ඩකෝ කියලා කියනවා කෝ කෑල්ලක් අපි භාවිතා කරනවා. එන්ඩකෝ කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඉංග්‍රීසි වලින් අපි කියන්නේ එන්ඩ කියන්නේ come, කෝ වෙනුවට අපි දානවා will you, come will you, එන්ඩකෝ, කණ්ඩකෝ කියලා අපි කියන්නේ eat will you, කණ්ඩකෝ ඇවිල්ලා ඉඳ ගන්නකෝ. ඇවිල්ලා කියන්නේ come ක්‍රියාවන් දෙකක් වෙනකොට අපි come and කියලා භාවිතා කරනවා. come and sit will you, come and sit will you. පන්සල් ගාවින් එහෙම යනකොට අපිට ඇහෙනවා පෙනුත් මල් ගන්නකෝ කියලා. අපි කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ buy flowers from us will you, buy flowers from us will you. මේ flowers වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් ලස්සන වචනයක් තමයි blossoms. buy blossoms from us will you. පෞගිය කාලේ සමාජගත වුණ එක්තරා හාස්‍ය උපදවන වගන්තියක්. ඒක ළමයි අතර තරුණ පරපුර අතර බෙහෙවින් ප්‍රචලිත වුණා. ඒක තමයි මාව ඉස්පිරිතාලෙට දාන්නකෝ කියලා. ඒක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? මාව ඉස්පිරිතාලෙට දාන්නකෝ. drop me the hospital will you, drop me the hospital will you. ඉතින් මේ වගේ සරල වාක්‍ය ඔයාලගේ එදිනෙදා ජීවිතේ භාවිතා කරන්න. use these simple sentence patterns in your day-to-day life.